මම අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් වන මහනුවර ගැන. මහනුවර හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලතම නගරයයි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගරවලින් එකකි. මෙය මහනුවර මාතලේ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් සදුම්ලත් මධ්‍යම පළාතේ අගනගරයයි. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩනගා ඇත්තේ වික්‍රමබාහු රජු විසින්. ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපොළොව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර නම යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයාගෙන නැති අතර ඉතිහාසඥයෝ පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකණ්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බවයි. මේ රජුගේ සෙංකණ්ඩ නැමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතයයි. මහනුවර නාමය මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවරට බවට පත්වුවද ජනතාව විසින් දිගටම මහනුවර යන පදය භාවිත කරමින් පවතී. ශ්‍රී සෙංකණ්ඩ ශෛලාභිධාන, සෙංකඩගල, කන්ද උඩරට, කන්දෙනුවර, සෙංකණ්ඩ ශෛලපුරය, ශ්‍රීවර්ධනපුර, කන්ද උඩනුවර යනු පුරාණයේ භාවිත කළ නාමයන්ය. මහනුවර පිහිටි සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථාන ලෙස සෙංකඩගල රජමාලිගාව, ශ්‍රී දළදා මාලිගාව, සතර මහා දේවාල, නුවර වැව, මහනුවර ජාතික කෞතුකාගාරය, අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණය, මහනුවර නගර ශාලාව, උඩවත්ත කැලේ, මහනුවර ඔරලෝසු කනුව, ලෝක බෞද්ධ කෞතුකාගාරය, රැජින හෝටලය, බෝගම්බර හිරගෙදර, බ්‍රිතාන්‍ය ගැරිසන් සොහොන, වේල්ස් උද්‍යානය, නෙල්ලිගම පුදබිම එම ස්ථාන ලෙස දකින්න පුළුවන්. මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවතී. මේ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණීමට කැමැතියි. මහනුවරට ස්වභාවිකවම ලැබිලා තියෙන උරුම ලෙස උඩවත්ත කැලය, දුණු මඩලාව, හන්තාන කඳුවැටිය හඳුනා ගන්න පුළුවන්. ආර්ථිකය වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත. අද වන විට මහනුවර සැමගේ සිත්ගත් ආදරණීය නගරයක් බවට පත් වී තිබෙනවා.